තෙරුවන් සරණයි සියලු දෙනාටම. දෙමාපියන්ට වටිනාම සම්පත වෙන්නේ දරුවෝ. දරුවෝ වෙනුවෙන් තමයි දෙමාපියෝ විශාල ප්‍රමාණයක් තමන්ගේ ජීවිතයේ කැපකිරීම සිද්ධ කරන්නේ. අම්මයි තාත්තයි මං හිතන්නේ ජීවිතේ වැඩිම කාලයක් ගත කරලා තියෙන්නේ තමන් හදාගත්ත දරුවන්ගේ දියුණුව වෙනුවෙන්. ප්‍රධාන වශයෙන්ම ඉතින් අධ්‍යාපනය ලබා දෙන්න නුවණ පහදන්න අම්මයි තාත්තයි අප්‍රමාණ කැපකිරීමක් සිදු කරනවා. සමහර වෙලාවට දෙමාපියෝ තමන්ට ලැබිච්ච වරප්‍රසාද පවා එහෙම නැත්නම් තමන්ට හිමි වෙච්ච රැකියාවන් පවා අහිමි කරගන්නවා. සමහර විටකදී තමන්ගේ ආදරණීය දරුවන්ගේ සුභ සිද්ධිය ප්‍රාර්ථනා කරමින් ඔවුන්ගේ අනාගතය සඳහා එහෙම කැපකිරීමක් තමයි දරුවෝ වෙනුවෙන් දෙමාපියෝ කුඩා අවදී ඉඳලා සිද්ධ කරන්නේ. දරුවා නිසි කාලයට ආවට පස්සේ පාසල් අවදියට දාලා එතන ඉඳලා අපේ වචනෙන්ම කියනවා ඉතින් S2 වගේ ආරක්ෂා කරනවා. තාත්තත් අම්මා දෙන්නම සමහර වෙලාවට හම්බ කරනවා. හම්බ කරලා වැඩිම ප්‍රමාණයක් වේදම් කරලා තියෙන බලනකොට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සංවර්ධනය වෙනුවෙන් සහ ඔවුන්ගේ අනාගත සුබ සිද්ධිය උදෙසා. මම මෙහෙම කතා කරන්න හේතුව අද වෙනකොට සමාජයේ බොහෝ කාරණාවන්ගෙන් තරුණ පරපුර දුවදරුවෝ බොහෝ දෙනෙක් මේ කාරණාව අමතක කරලා යන නිසා ජීවිත කාලයටම දරුවෝ වෙනුවෙන් කැපකිරීම දෙමාපියෝ සිද්ධ කළා. ඔබ හැම කෙනෙක්ම දන්නවා මුළු ජීවිත කාලය පුරාවටම සමහර දෙමාපියන්ට දරුවන්ගෙන් නිවැරදි ආකාරයේ සැලකිල්ලක් ආදරයක් කරුණාවක් නොලැබෙන තැන් තියෙනවා. නොලැබෙන දෙමාපියෝ ඉන්නවා. ඒ වගේම සමහර වෙලාවට මේ දෙමාපියන්ට අකීකරු ස්වභාවය තියෙන අකීකරුව කටයුතු කරන දරුවෝ දෙමාපියන්ට මුණ ගැහෙනවා. මේ කරුණු එකතු කරගෙන මට හිතුණාද බුදුරජාණන් වහන්සේගේ දහම් කාරණාවන් පැහැදිලි කරන්න අපි බොහෝ වෙලාවට දරුවන් තිදෙනෙකු සම්බන්ධව දේශනා කරපු කාරණා කිහිපයක් මේ මතක් කරන් තියෙන හදන්න. දැන් අම්මේ තාත්තයි ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්නේ නුවණ තියෙන දරුවෝ හදන්න, ගුණේ තියෙන දරුවෝ හදන්න පැත්ත නෙමෙයි. නුවණ තමයි ඇත්තටම ගොඩක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් අරගෙන ගුණ නැන බෙලෙන් කියන වචනයට වඩා නුවණ දෙනවා ගුණේ ගැන හිතන්නේ නැහැ. අතරම ගුණේ ගැන හිතනවා නම් හිතලා ඒ ගුණ ධර්ම ටිකක් දරුවන්ට දීලා තියෙනවා නම් සමහර වෙලාවට දෙමාපියන්ට වැඩිහිටි නිවාස උරුම වෙන්නේ නැහැ. නේද? පාරවල් උරුම වෙන්නේ නැහැ. හිඟා කන්න සිද්ධ වෙන්නේ නැහැ. දෙමාපියන්ට වැරදිච්ච තැනක ඒක අධ්‍යාපනය දීලා සහතික පුරවන්න හදපු අම්මලා තාත්තලා අවසාන වෙනකොට අධ්‍යාපනය විතරයි දීලා තියෙන්නේ. දරුවෝ සහතික වලින් පිරලා තියෙනවා. උන්ට අර අම්මෙකුට තාත්තෙකුට සලකන විදිහ, ගරු කරන විදිහ, සමාජයේ මොනවද කරන්න ඕන, සමාජයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද, නේද? ඥාතීන් සලකන්නේ කොහොමද, ගුරුවරයෙකුට සලකන්නේ කොහොමද, මේවා පිළිබඳව ඒ කියන ගුණධර්ම පහළ වෙලා ඒවා දීලානේ, ඒවා කියලානේ. දැන් අතීත දෙමාපියෝ සමහර වෙලාවට ආච්චිලා සීයලා තමන්ගේ දරුවෝ මුණුබුරාලා මිනිබිරීලා ළඟින් තියාගෙන ගුණධර්ම ටිකක් කියලා දෙනවා. කතා කරනකොට වචනවලට හරි ප්‍රියමනාප වචන කතා කරන්න උගන්වනවා. ඊට පස්සේ තමන්ගේ ඥාති ටික හඳුන්වලා දෙනවා. මිනිස්සෙක්ගේ දුකේදී දුක් වෙන්න, සැපදෙදී සතුටු වෙන්න අවශ්‍ය කරන ගුණධර්ම ටිකත් ඒ වැඩිහිටියෝ විසින් කාවැද්දීමක් සිද්ධ කරනවා. වර්තමාන තත්ත්ව වෙනකොට ඒක ටිකක් පහ වෙලා ගිහිල්ලා. සැබෑවටම කියනවා නම් සමහර දරුවෝ පෙර පාසල් අධ්‍යාපනයෙන් අම්මා තාත්තට වදින්න ඉගෙන ගත්ත ගාථාව දිගටම කියාගෙන යනවා. හැර සමහර දරුවෝ ගාථාවේ තේරුම සමහර වෙලාවට දන්නේ නැහැ. ඇයි මේ වදින්නේ, මොකටද වදින්නේ කියලා. සමහරවිට ඒක දන්නේ නැති නිසා වෙන්නේ නැත්නම් වර්තමාන වෙනකොට
ගාතාව කියලා වඳින එක පැත්තකින් තියලා නිකන් වැඳලා දුහන්න, ඉඹලා දුහන්නේ වගේ කාරණාවන් වලට සමාජ ක්‍රමානුකූලව හුරු වෙලා තියෙනවා. මම මේකත් මෙතනදී මතක් කළ යුතු කරුණක්. නමුත් මම මාතෘකා කරගන්න උත්සාහ කරේ අද දවසේ අපේ නාලිකාව ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්න. දහමට අදාළව කතා කරන පුත්‍ර රත්න තුනක් ඉන්නවා. එක මේ කතා කළ යුතුම එකක් තමයි මේ අතිජාත කියලා පුත්‍රෝ ටිකක් කියනවා. තව ඉන්නවා සමජාත කියලා. තව ඉන්නවා අවජාත කියලා. මේ තමයි තමන්ගේ ඔය අපේ වර්තමානයේ හරි අතීතයේ හරි දරුවෝ හදාගන්න සහ අනාගතයේ හරි දරුවෝ හදාගන්න බලාපොරොත්තු වෙන මව්දෙමව්පියන්ට දෙන්න තියෙන ආගමානුකූලව දෙන්න තියෙන හොඳ උත්තරයක් මේක. අපි හිතමු සමජාත කියලා. දැන් සමජාත කියන එකේදී බලාපොරොත්තු වෙන්නේ සහ ප්‍රකාශ කරන්නේ මේ අපේ සමහර අම්මලා තාත්තලා ඉන්නවා මේ තමන්ගේ දරුවා තමන්ගේ මට්ටමෙන්ම තමයි ආයතනින් ඉස්සරහට අරගෙන යන්න උත්සාහයක් දරන්නේ. සමහර වෙලාවට ගොවියෝ නම් දරුවොත් ගොවියෝ කම්කරු සේවයක නම් ඉන්නේ එහෙම. ඉගෙනගෙන නැත්නම් ඒක එහෙමමයි. ව්‍යාපාර කටයුත්තකට එතනින් එහාට අරගෙන යන්න නැහැ. කියන්නේ දරුවා හදන්නේ තමන්ගේ මට්ටමේ තියෙන කටයුතු වලට ඉස්සරහට අරගෙන. ඉගෙනගෙන වැඩක් තියනවා දරස්සා නැහැ. ඒ වගේ උදහස් ටික තමයි ඔය දරුවන්ට දීලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ මේ තමන්ගේ මට්ටමින්ම විතරයි තමන් ඉන්න තැනට ගැලපෙන විදිහට තමයි දරුවා නිර්මාණය කරගන්නේ තමන්ගේ ස්වභාවයට. එයාලා ඉගෙන ගත්තු මට්ටමින් එහාට නෑ. ඒගොල්ලෝ හරි සමජාත දරුවන් විදිහට තමයි සාමාන්‍යයෙන් සමාජගත වෙන්නේ. ඒ වගේම ඔතන තියෙන මේ අවජාත කියලා. අවජාතක කියන වචනේ පාවිච්චි කරාම සමාජයේ තියෙන එක නරක වචනයක් කියලානේ. අවජාතකය කියලා කියන එකේ සාමාන්‍ය සරල අර්ථය කියන්නේ කාට හරි ජාතක වෙච්ච කෙනෙක් වෙනත් කෙනෙකුට ඉපදිච්ච කෙනෙක්. අවජාතක කියන වචනේ එහෙම අදහසක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඔය දරුවෝ ඉන්නවා සමහර අය දැකලා තියෙනවද මේ අම්මා තාත්තා කියන දේ අහන්නේ නැති සමාජයට විනයක් වෙච්ච නේද පුළුවන් තරම් සමාජ විරෝධී ක්‍රියාවන් සිද්ධ කරන දුරාචාරයන්ට ඇබ්බැහි වෙච්ච අඩුම ගානේ මේ අධ්‍යාපනයක්වත් මනසේ දැන් අධ්‍යාපනය ලබාගත්තු අයත් උතන ඉන්නවා. ඔය දැන් සමාජයේ පවතින කුඩු වලට අයිස් වලට ගංජා වලට අරවට මේවට හුරු වෙච්චි දෙමාපියන්ගෙන් බැහැර වෙලා දෙමාපියන්ටත් වින කර දෙමාපියන්වත් මරාගෙන කන්න බලන සමාජයට සම්පූර්ණම කියනවා නම් සමාජයට මේ පිළිලයක් වෙච්ච කැලලක් වෙච්ච එහෙම නැත්නම් කරදරයක් වෙච්ච දරුවෝ ඔන්න ඔය ගොඩට වැටෙනවා. අවජාතක කියන වචනේ පාවිච්චි කරන්නේ නරක පැත්තට නෙමෙයි. අවජාතක පුතා කියන එකේ අදහස දුරයා කියලා කියන්නේ සමාජයට, ගෙදරට, පවුලට, ගමට, පරම්පරාවට හානියක් ගෙනල්ලා දෙන. කිසිදු ආකාරයක මේ වටිනාකමක් නැති කිසිදු පැත්තකින්වත් සංවර්ධනය නොවිච්ච නේද කියන දේ අහන්නේ නැති සම්පූර්ණ මුළු ජීවිතේ පුරාවටම තියෙන්නේ. එතකොට යාගේ මේ දුරාචාරයන්ගෙන් පිරුණු ජීවිතයක් විතරයි. කියන්නේ සුගතිගාමී බවක් පේන්නේ නැහැ. අන්න ඒ වගේ දරුවොත් අපට සමාජයේදී හම්බෙන මේ දෙමාපියන්ගෙන් පහළ වෙලා ඒ තැන්වල ඉඳලා ඒ විදිහට කිරි බීලා හැදිලා ওই දරු කොට්ටාස දෙකම සමාජගත වෙනවා. නමුත් සමාජගත වුණාම තමයි ඒගොල්ලෝ බෙදෙන්නේ මෙයා සමාජාත මෙයා අවජාත කියලා. ඔතන ඉන්නවා අතිජාත කියලා පුත්‍රයෝ. ඒක තමයි දැනට අපි බලාපොරොත්තු වෙන්න ඕන හදාගන්න. ඒගොල්ලෝ දෙමාපියන් තුළ කීකරුව හැදිච්ච අය. ගුණ නැන දෙකම තියෙනවා. ඒගොල්ලොන්ගෙන් සමාජයට අහිතක් වෙන්නේ හානියක් වෙන්නේ නැහැ. සමාජයට වැදගත් වැඩදායි සහ සමාජ සේවයේ තුළ නිරත වෙච්ච හොඳින් ජීවිතය ගත කරන අය. ඒකර අම්මා තාත්තා කැමති නේ වගේ දරුවෙක් තමන්ගේ දරුවා ගැන ಗುಣ කියනවා නම් අම්මා තාත්තා හරි ආසයි කැමති සතුටු වෙනවා. අගුණ කියනවා නම් දුක් වෙනවා. ඒතකොට අතිජාත පුත්‍රයාගෙන් සිද්ධ වෙන වැදගත්ම දේ තමයි ඒගොල්ලෝගේ චාරයා රටාව නිසා වැඩ නිසා දෙමාපියන්ට ගෞරවයක් ඇති වෙනවා. දෙමාපියෝ සමාජයේ ප්‍රසාදයටපත් වෙනවා. ඒ දෙමාපියන්ට සමාජයේ ගරු කරනවා. මේ වගේ දරුවෙක් මේ අම්මා තාත්තා සමාජයට බිහි කළානේ කියලා ඒගොල්ලෝ සන්තෝෂ වෙනවා. ඒගොල්ලෝ ගරු කරන තත්ත්වයටපත් වෙනවා. දැන් මේ දරු කොට්ටාස තුළම අපේ සමාජය තුළ ජීවත් වෙනවා. සමහර වෙලාවට ගෙදරත් ওই කොට්ටාස තුළම ඉන්නවා. දකින්න. දැන් අපි තීරණය කරන්න ඕන
අමලා දාතලා දරුවෝ හැදුවට මදිනේ දැන් මේ දරු කුට්ටාස තුනෙන් මොන වගේ දරුවෙක්ද හදාගන්න ඕන කියන එක තමයි ඔය පැහැදිලි කරන්න හදන්නේ. එතකොට අපි ඉන්න ඕන කොයි වගේ තැනද? කොයි වගේ දරුවෙක්ද අපි හදන්න ඕන නේද? සමාජයට ගැළපෙන දරුවෙක් හදනවද? වින කරන දරුවෙක් හදනවද? අපේම જાති අපි විදිහටම යන කෙනෙක් හදනවද කියලා තීරණය කරන්න තමයි මේ කාරණාව පැහැදිලි කරේ. ඉතින් බුදුදහම කියලා කියන්නේම දර්ශනය කියලා කියන්නේම ජීවිතේ ගොඩක් දේවල් හදාගන්න උපදෙස් අපේන දර්ශනය. මේක අපිට තියෙන්නේ මනසේ අවබෝධ කරගන්න එක විතරයි. එතකොට අපි මේක ඉස්සරහට අරගෙන මේක අපිට තව ඉස්සරහට අරගෙන ජීවිත සාර්ථක කරගන්න පුළුවන් හැකියාවන් මේකෙන් අපිට ලැබෙනවා. හැබැයි හරි විදිහට පාවිච්චි කරන්න ඕන. ගෞරවාන්විත විදිහට ගරු සර්වයතුව මේක පාවිච්චි කරනවා නම් ඇත්තටම අපිට දියුණු වෙන්න පුළුවන්. ওই දරුවෝ 3 දෙනා තමන් ළඟ ඉන්නවද කියලා බලන්න කියලායි මම මේ වෙලාවේදී මතක් කරන්නේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.